අයිබෝවන් කොහොමද පුතේ? ඔන්න 20 වෙනි දවසටත් ලෙසන් එකක් අරගෙන ඔයාලව බලන්න ආවා. දැන් හරි වදයක් වෙලා ඇති මං හැමදාම ලෙසන් එකක් දාන හින්දා. මේ ඔයාලගේ දැනුම වැඩි කරගන්නයි ඔයාලා මේ ලැන්ග්වේජ් එකෙන් ඈඩ් කිරීම වළක්වන්නයි තමයි මේ දේ කරන්නේ. හරි. එහෙනම් පුතේ අද දවසේ නම් මේක ගොඩක්ම ටාගට් කරන්නේ අපේ A level දරුවන් සඳහා. බලන්න හුන් මින් ජොඟම් කියව ගන්න කොරියානු හෝඩිය වූ හංගල් නිර්මාණය කිරීමේදී භාවිත කළ මුල් නාමය මෙය වේ. එහි අර්ථය ජනතාවට නිවැරදි ලෙස කතා කිරීමට ඉගැන්වීමේ ශබ්ද යන්නයි. 1443 දී සේජොන් තේවන් රජු නිර්මාණය කළ මෙය 1446 දී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. හුන් ඉගැන්වීම මින් ජනතාව ජොඟම් නිවැරදි ශබ්ද ලෙස කොටස් වලට බෙදා දැක්විය හැකිය. මෙච්චරයි පුතේ මතක තියාගන්නේ. හංගල් කියන්නේ කොරියානු හෝඩිය අකුරු 40කින් නිර්මාණය වෙලා තියෙන හෝඩිය හංගල්. මේ හංගල් එක නිර්මාණය කරන්නට කලින් මේ හෝඩිය හඳුන්වපු නම තමයි හුන් මින් ජොඟම්. හුන් මින් ජොඟම්. මේ නම කලින් පාවිච්චි කරේ දැන් පාවිච්චි කරන්නේ හංගල්. දෙකම එක සමාන නම් දෙකක් නේද? ඒ කියන්නේ එකම දෙයට කියන නම් දෙකක්. මුල් වචනය හුන් මින් ජොඟම්. නූතන වචනය හංගල්. ඔය දෙක මතක තියාගන්න පුතේ එකපාරක් විභාගෙට ඇවිල්ලා තිබ්බා. හරි. එහෙනම් මේක මතක තියාගන්න. විශේෂයෙන්ම මගේ A level දරුවන් මේක මතක තියාගන්න ඕනේ. එහෙනම් අදට ගිහිල්ලා එන්න. හෙට දවසේ ආයෙත් එන ඔයාලව බලන්න. කරදරයක් වුණාට කරන්න දෙයක් නැහැ. මේව මතක තියාගන්න වෙනවා. එහෙනම් හෙට දවසේ එන්නම්. අදට යන්නම්. බායි.